ආයිබෝවන්. ඉතින් අපි අවධානය වැඩසටහනට අවධානය දෙන්නයි මේ හදන්නේ. අපි අවධානයට යොමු වෙන්නේ මේ වෙලාවේ අපේ රටේ අනතුරු සංඛ්‍යාව ඉහළ ගිහිල්ලා තියෙනවයි කියන එක. මාර්ග අනතුරු. අනතුරු කව විවිධ දේවල් තියෙනවා. මාර්ග අනතුරු. තවත් ඇති තියෙනවා. අපි මාර්ග අනතුරු ගැන මේ විශේෂයෙන් සඳහන් කරන්නේ. සමහර කෙනෙක් කියනවා ආරකේ ආසන පටි තිබුණා නම් මේ අනතුර වෙන්නේ නැහැ. අඩු ගානේ ඒගොල්ලෝ බේරෙනවා. තවත් කෙනෙක් කියනවා ආසන පටි නොතිබිච්ච හින්දා තමයි ඒගොල්ලෝ බේරලා තියෙන්නේ මේකේ විසි වෙලා. එහෙම කතාවක් ඇහෙනවා. දැන් බස්වත පල්ලං වලට පෙරලිලා. තව වාහන වල හැප්පිලා. මේ වගේ කාරණා ගොඩක්. දැන් මේකට හේතුව මොකක්ද? මේ වාහන බහුලකමද? පාරවල් පටුකමද? නෑ, පාරවලුත් සෑහෙන්න පුළුල් කරලා තියෙනවා. ඒ වුණාට මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා මේක යට. අපි අන්නේ විමසීම කරොත් ඒ කියන්නේ මේකේ පසුබිම නෙවෙයි සන්දර්භයේ කොන්ටෙක්ස්ට් එකට මූලයට ගියොත් අපිට හම්බ වෙනවා මේ අනතුරු වලට හේතුව. දැන් අනතුරු වලට හේතුව කිව්වම මට මතක් වෙනවා අපි කුඩා කාලේ. ඒ කියන්නේ දැන් මට වයස අවුරුදු 72ක්. දැන් මම මේ කියන්නේ වයස අවුරුදු 10 විතර කාලේ. 10ටත් අඩු කාලේ. පාසල් වලින් අපිව එක්ක යනවා සමහර විට විනෝද ගමන්, සමහර විට ප්‍රදර්ශන නරඹන්න. පයින් ගියොත් බස් එකෙන් බැහැලා හරි පයින් යනවා නම් ළමයි දෙන්න අත්අල්ල ගන්න ඕනේ. එක ගුරුවරයෙක් ඉස්සරහින් යනවා, අනිත් ගුරුවරයා පිටිපස්සෙන් එනවා යම් කණ්ඩායමකට අපි යන්න ඕනේ. අපිට කියලා දෙන දෙයක් තමයි ඒ කාලේ මේ අද වගේ පේවමන්ට් පදික වේදිකාත් ලොකුවට නැහැ. යන ඕනෑම තැනක දකුණු අත පැත්තට බරව යන්න. මොකද හේතුව අපේ රටේ මහා මාර්ගවල වාහන ගමනාගමනය සිදු වෙන්නේ වම් අත පැත්තෙන් නිසා. එතකොට අපි බාලදක්ෂය හැටියට වැඩ කරන බාලදක්ෂ කමේදී අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න හම්බුණා. දැන් මගේ පියාත් බාලදක්ෂ කොමසාරිස්වරයෙක්. ඉතින් එයා පුරුදු කර මාව තනියම මහපාරේ යවන්න අවුරුදු 6 වයසේදී. අවුරුදු 6 වයස කියන්නේ එදා ටිකක් අමාරු දෙයක්. මොකද මම හිටියේ කටුනායක ප්‍රදේශයේ. කටුනායක ඒ අපි හිටපු තැනට ආසන්නව මහා මාර්ගයට එනවා කොළඹ මීගමු පාර. එතන ටිකක් වක් වෙලා යන්නේ. මාව අරිනවා තාත්තා මේ එතනින් ඉස්සරහ පැත්තේ කඩයක් තිබුණා. ඒ කඩේට පොඩි දෙයක් ගේන අරිනවා. මෙතනින් ගිහිල්ලා මේ විදිහට යන්න. දැන් පාර පනින්නේ කොහොමද කියන එක මට කියලා දෙනවා. ඉස්සෙල්ලා බලන්න ඕන කොහෙද? දකුණු අත පැත්ත. ඇයි? පාරේ වම් අත පැත්තෙන්නේ වාහනේ එන්නේ. ඒතර මම අනිත් ඒ හන්දියට ගියාම මගේ දකුණු අත පැත්තෙන් තමයි මං ඉන්න පැත්තේ වාහනේ එන්නේ. ඊළඟට බලන්න ඕන වම් පැත්ත. වම් පැත්තේ තමුන්ට පැන ගන්න පුළුවන් තරම් දුවන්නේ නැතුව ඇවිදගෙන යන්න පුළුවන් ප්‍රමාණයට ඈතින්ද වාහනයක් එන්නේ. හිතන්න මේ කොළඹ මීගමු පාර ඒ දවස්වල අද නෙවෙයි 1950 ගණන් වල අග. ඊළඟට බලනවා අන්න නැවත දකුණු පැත්ත. අර මුලින් බැලුවා දකුණු පැත්ත. නැවත බලනවා තයි ඈතින් එන වාහනේ ලං වෙලාද නැද්ද? නැත්නම් හිස්ද? අන්න එහෙම දෙපැත්තම නිවැරදි නම් තමයි පාරෙන් අනිත් පැත්තට මට යන්න පුළුවන්. දැන් තාත්තා උතන්ට ආවේ නෑ මට උගන්වන්න. ගෙදර ඉඳන් දුන්නේ උපදේශ. තාත්තා ගුරුවරයෙක්. තාත්තා කිව්වා මේ ළමයාව තනියම යවන්න ඕනේ. මම ගිහිල්ලා කිසි අනතුරක් නැතුව මේ දේවල් කරගෙන එනවා. ඊළඟට අරිනවා හන්දියට යන්න. ඊළඟ මස් රාත්තලක් ගේන්නේ. ඒකයි රාත්තල් ගේන්නේ හරක් මස්. මම පාර අයිනේ දිගටම යනවා හන්දියට. මාව දන්න අඳුරන අය ඉන්නවා එතන. බබා කොහමද කියලා අහනවා. තාත්තා එහෙම දන්නවනේ පාසල් ගුරුවරයා නිසා. මම මස් කඩේට යනවා කියලා. ඒ කාලේ ඔබට හිනායන්නත් පුළුවන් මේ 7:32යි මස් රාත්තල. නේද මස් පන්ද මේ 500 විතර ප්‍රමාණයනේ අරන් එනවා. දැන් මෙතනදී මාර්ග නීති රීති ගැන මගේ පියා මට කියලා දුන්නා. ඒ වගේමයි අපේ පාසල් ගුරුවරු.
පාසල් වලින් නොඑක් තැන් වලට එක්ක යතත් අපිට කලින් කියලා දෙනවා හැසිරිය යුත්තේ මෙහෙමයි පාරවල් වල. දැන් ඕක මේ මෑතක සිදු වුණා දෙයක්. මම රජයේ කාර්යාලයකට ගියා ඒක උඩ තට්ටුවට කියලා මම පල්ලෙහාට බහින්න එනකොටම පල්ලෙහායින් ආවා යම්කිසි ප්‍රභූවරයෙක්. බලනකොට මේ දේශපාලනඥයෙක් සුදු ඇඳුම ඇඳගෙන එයා නගින්න හදලා මට ඊගාට පිටිපස්සෙන් හිටපු අය මේ අතවරලා අයින් වෙන්න කියනවා. මං ගණන් ගත්තේ නෑ. මම හිමින් අර වැටාල්ලම් බැස්සා. ඕන කමීම ටිකක් හිමින් බැස්. අර ප්‍රභූවරයා නැත්තම් ඒ දේශපාලනඥයා ටිකක් මන් දිහා බලන් හිටියා මං කවුරුද කියලා අඳුරන්නේ නෑ යා. අරගොල්ලන්ගේ අරට ආරක්ෂක බටෙන් අරට මං කීකරුුනෙත් නෑනේ. මම බැහැලා ළඟටම වෙනකොට ඒ දේශපාලනඥයා අන්න අනිත් පැත්තට ගියා. මට ඉඩ දුන්නා. මං කිව්වා මම තාම ඉස්කෝලේ කාලේ ඉගෙන ගත්ත විදිහටයි ඇවිදින්නේ. අපි යන ඕනම තැනක දකුණු අත පැත්තෙන් යන්න කියලා තියෙනවා. කියාගෙන මං ගියා. අපි ඒකට කියනවා මේ අවිධිමත් අධ්‍යාපනය කියලා. Informal education. අපි communication වලත් කියන්නේ ඒකයි informal communication. අවිධිමත් සංනිවේදනය. මම පාසලේ ගන්නෝ විදිහට නෙවෙයි අතන අවස්ථාවට ඇවිල්ලා මම එයාට කියාගෙන ගියා. අඩු ගානේ හිතන්න පුළුවන්. දැන් අපි දැකලා ඉන්න සමහර තැන්වල නම් මේ අඩි සලකුණුත් බිම තියලා තියෙනවා. එහෙම නේද? මේ පඩි පෙළවල පාරවල රජයේ කාර්යාල අඩි සලකුණු බිම තියලා තියෙනවා. ඒත් ඇවිදින්නේ නැහැ. ඊතල ගහපු තැන් තියෙනවා මේ රෝහල් වල එහෙම. ඒත් ඇවිදින්නේ නැහැ. අපි අද කාර්ය බහුල තත්වයක ඉන්නවා මනසේ විවිධ දේවල් පුරෝගෙන. දැන් අපිට පාසල් අවධිය තමයි පාපෙදියක් මම ගත්තේ. ෆුට් බයික් කියන එක. ඔකලත් මේ සමහර පුෂ් බයික් කියන පුෂ් බයික් අපේ රටේ නෑ අද. පුෂ් බයික් කියන්නේ සීට් එක තියෙනවා චේන් එකයි ස්ප්‍රොකට් වීල් නෑ. කකුලෙන් පොඩ්ඩක් දුර ඇවිදගෙන ගිහලා කකුල උට්ට ගන්නවා. ඒක තමයි පුෂ් බයික්. ඒක පොඩ්ඩක් දුර ගිහම ආයි ගන්නවා. මේ අපි කියන්නේ ෆුට් බයික් නැත්නම් පාපෙදිය. පායින් පාගර පැදිය. ඕක යන්න ඉස්සර මේ රජේ මේ මුද්‍රණාලයෙන් පිට කරපු පොතක් තිබුණා මේ මෝටර රථ වාහන දෙපාර්තමේන්තුවෙන් ගහපු. බයිසිකල් පැදීම. ඒ පොත තාත්තමට ගෙනත් දුන්නා. බයිසිකලේ ගන්න ඉස්සෙල්ලා. ඒකේ තියෙනවා මාර්ග නීති රීති සියල්ලම රූප සටහන් එක්ක. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහුවොත් කල්පනා කරන්න පුළුවන්ද? මේ ස්ටෑන්ඩඩ් වර්ගයේ බයිසිකල් තියෙන්නේ. සාමාන්‍ය ලොකු බයිසිකල් ස්ටෑන්ඩඩ් කියන්නේ ස්පෝර්ට්ස් හරි තියෙනවා. ඒ කොහොම බයිසිකලයක් වුණා ස්පෝර්ට්ස් වුණා. දැන් බයිසිකලේ මොන රෝදෙද අපි නවත්ත ගන්න ඕන ඉස්සෙල්ලා තිරිංග පාගලා. තිරිංග අල්ලලා. බ්‍රේක් එක අල්ලලා. මේ සමහර සිංහල වචනත් කියන්නේ නෝ ඉංග්‍රීසිත් එක්ක මොකද සමහරුත් දන්නේ මේ බ්‍රේක් කිව්වම සිංහල වචනේ. තිරිංග කිව්වොත් ඉංග්‍රීසියෙන් තියෙන බ්‍රේක් කියලා දන්නේ නැහැ. අද එවැනි තත්ත්වයක් වෙලා තියෙනවා. හැබැයි අපි කියනවා මේ අද ඉන්ටර්නෙට් තියෙනවා, මොබයිල් ෆෝන් තියෙනවා, WhatsApp තියෙනවා, අරක මේක. මොනවද ඉගෙන ගන්නෙ? ඕප දූප සහ පල්ලහැලි විතරයි. අවශ්‍ය දේ ගන්නවා. බයිසිකල් පැදීම ගැන වැඩසටහනක් තිබුණොත් කී දෙනෙක් බලයිද? ඒ ඕනේ නැහැ. එතකොට මේ පාපැදියේ තියෙන රෝද දෙකයි. නමුත් අපි ගමන් කරනකොට පාපැදියක් නවත්තන්න තිරිංග දෙකක් පාවිච්චි වෙනවා. ඉදිරිපස රෝගෙත් පිටිපස රෝදෙත්. පිටිපස රෝදේ ඉක්මනට නවත්ත ගන්න ඕනේ. අවසාන පොඩ්ඩ තමයි ඉදිරිපස රෝදේ නවත්තන්නේ. ඉදිරිපස රෝදේට තිරිංග ඉක්මනට ඇල්ලුවොත් උඩින් විසිරලා යන එක නැවතිච්ච ගමන් පිටිපස උඩ යනවා. ඒ නිසා පිටිපස්ස රෝදේ තමයි මේ තිරිංගේ තියෙන්නේ. එතකොට කොහොමද දැන් අපිට කියලා දෙනවා මේ සංඥා කරන හැටි, සිග්නල් දාන හැටි. සිග්නල් දාන දකුණු අත පැත්තට හරවනවා මෙහෙමනේ. දකුණට. හොඳට දානවා දිගට. ඇයි? වාහනයකට පේන්න. දැන් ඔය වෙලාවේ බ්‍රේක් ගහන්නොත් මොකද කරන්නේ? අන්න ඒ නිසා තමයි වම් අතේ බ්‍රේක් එක තියෙන්නේ පිටිපස්ස රෝදේට. පිටිපස්ස රෝදේට බ්‍රේක් එක තියෙන්නේ ස්ටෑන්ඩඩ් බයික් එකේ හරි ස්පෝර්ට්ස් බයික් එකේ හරි වම් අතට. අපි දකුණු අතින් සිග්නල් දානකොට නවත්ත ගන්න පුළුවන් වුණා. අන්තිම පොඩ්ඩේ නවත්ත ගන්න ඉස්සරහා රෝදේ. ඒ වගේම වම් පැත්තට සිග්නල් දානකොට මොකක්ද අල්ලන්නේ? වම් පැත්තේම සිග්නල් දාන්නේ නැහැ. අපේ රටේ වම් පැත්තෙන්නේ වාහන යන්නේ. ඒතර අපි දකුණු අතින් පෙන්වන්න ඕන මම හරවනවා කියන එක තමයි මෙහෙම රවුම් කරලා පෙන්වන්නේ. ටිකක් ලොකුවට කරකවන්නත් ඕනේ. පිටිපස්සේ කෙනාට පේන්නේ. ඒතර වම් අතේ බ්‍රේක් එක එහෙමම තියෙනවා. නැතු වම් පැත්තට අත දාන්නේ නැහැ.
මේ ක්‍රමය අපිට ඉගැන්වුවේ අපි සරල වචනයෙන් කිව්වොත් සුද්දා. ඉංග්‍රීසි ජාතිකයන් අපේ රට කරද්දී. උන් මහා මාර්ග නීති රීති සකස් කළා. එතකොට වාහන රියදුරන් වම් පැත්තේ තමයි වාහනේ ගෙනියන්නේ. ඒ නිසා වාහනයක සුක්කානම තියෙන දකුණු අත පැත්තේ. ඒ පාරේ මැදට වෙන්න. සමහර රටවල මේක අනිත් පැත්ත නිසා වාහන රියදුරා ඉන්නේ වම් අත පැත්තේ. ඒතකොට ඒ රටවල ගමන් කරන්නේ දකුණු අත පැත්තේ වාහන. එතකොට දැන් මෙතනදී පදිකයින්ගේ ආරක්ෂාවට තමයි තියෙන්නේ දකුණු අත පැත්තෙන් යා යුතුයි කියලා. මොකද ඒ පැත්තෙන් තමයි ඉදිරියට එනවනම් වාහනයක් ළඟින් එන්නේ. අපි ගාවින් යන්නේ. පිටිපස්සෙන් එන වාහනේ අපිට අදාළ වෙන්නේ නැහැ. එයා යන්න ඕනේ එයාගේ පැත්තේ. නමුත් අද වෙලා තියෙන්නේ මේ පිටිපස්සෙන් එන වාහනේ නැත්තම් ඉදිරියට යන වාහනේ අපේ පැත්තට එනවා වෙන වාහනයක් ඉදිරියට කරගෙන ඕවර්ටේක් කරගෙන. එතකොට අපි දන්නේ නැහැ අපිට පිටිපස්සෙන් වාහනයක් එනවද කියලා. අන්න ඒ නිසා තමයි මේ මාර්ගවල ඉරි ගහලා තියෙන්නේ. ඉරිවල තියෙනවනේ කඩිර තියෙන තැන පනින්න වාහනේ යන්න පුළුවන්. නමුත් තනි ඉර දිගටම තියෙනවා නම් පනින්න බෑ. ඒකෙම ඩබල් ලයිනුත් තියෙනවනේ. යා පනින්න බෑ. පැන්නොත් වැරදි. ඉතින් දැන් මේක හැම වෙලෙම පොලිසිය බලන් ඉන්නේ නෑනේ. පොලිසිය නැති තැන ඇරලා යන්න පුළුවන්. ඕනේ එහෙම නෙවෙයි කාරණේ. අපි අපේ ස්වයං විනය උගන්වන්න ඕන අපි දරුවන්ට. දරුවන්ගේ කාලේ ඉඳන්. දැන් බලන්න මේ අපි කවුරුත් අහලා තියෙන අනගාരിക ධර්මපාලතුමාව. මේ රටේ බෞද්ධ පුනරුදයක් ඇති කරපු අනගාരിക ධර්මපාල. මොකක්ද එයා කියලා තියෙන්නේ? දරුවන් අඩු ගානේ අවුරුදු 12 වෙනකන්වත් අවවාද කිරීමෙන් හික්මවන්න. අවුරුදු 12න් පස්සේ තරවටු කරන්න. ඔය දෙක නොකරන හින්දා තමයි අද වෙලා තියෙන්නේ මේ විනයක් නැති ජීවිත ගත කරනවා අපි ඉන්නේ. මහා මාර්ගෙත් ඒ වගේමයි කතන්දරේ. විනයක් නැතුව යනවා. අපි හිතන අපිට යන්න පුළුවන්, අපිට හයියෙන් යන්න පුළුවන්, බ්‍රේක් තියෙනව නෑ. පොඩ්ඩ එහා මෙහා වුණොත් ඇති. මේ මගේ මිත්‍රයෙක් මේ මෑතක මිය ගියා. මට මතක් වෙනවා ඔහුගේ පුත්‍රයා ගැන. තව කෙනෙක්ට මේ කතාව කිව්වා. ඔහුගේ පුත්‍රයා බොහෝම දක්ෂ ඉගෙනීමක් කරපු පුද්ගලයෙක්. එක පුතයි හිටියේ. මේ තාත්තත් හොඳ ටෙක්නීෂියන් කෙනෙක්. ඒ විදුලි කාර්මිකයෙක්. දරුවට සියලු දේ තුගන්නලා තියෙනවා. දරුවට ඉතින් දැන් මේ අවුරුදු 18 පැන්නම ඉතින් තාත්තට කිව්වා මට මෝටර් බයිසිකලයක් ගන්න ඕන. අනේ තාත්තා තරම් දුන්නා. ඔහු ෂූර මෝටර් බයිසිකල් ධාවකයෙක් වුණා. අති ෂූර. මම ඉන්නේ මොරටුවේ හන්දිය ඉඳන් මේ අපි කියනවා මේ ප්‍රදේශය දන්න ඇති කොයි මොරටු මුල්ල පල්ලිය කියලා. ඒතර ගාලු පාර එන්න ඕන කිලෝමීටර් එකමාරක් විතර හැරෙන තැනට. එතනින් නැවත කිලෝමීටර් එකමාරක් විතර එන්න ඕන ඉහළට. කිලෝමීටර් 3ක් විතර. නමුත් මේ පාරවල් දෙකම අතිශය කාර්යබහුලයි. පොයේ දවස් කියන්නේ මම කියන්නේ මේ පොයේ දවස් ගැන නෙවෙයි. සාමාන්‍ය වෙලාවට මිනිස්සු පනිනවා හැම්මෙහෙන් වාහන යනවා, වාහන බස් යනවා, කාර් යනවා. ගොඩක්. මේ පුද්ගලයා ඔට්ටු දාලා මොරටුවේ සිට එතනට එනවා විනාඩි 2කින්. කිසි උපද්‍රවයක් නැතුව. අති දක්ෂ සූර ධාවකයෙක්. හොඳයි. හදිස්සිය පණිවිඩයක් ආවා. ගියා. වැඩක් නැහැ. ගල් කිස්සේදී මේ ගාලු පාරේදී බස් රථයකුයි ලොරියකුයි යනවා එකට පිම්මේ එක පැත්තට. මැද්දෙන් දාලා ඉඳ තියනවායි කියලා. බස් එක යට. දැන් මේ මොකද්ද වුනේ? ෂූර ධාවකයා සහ ඔක්කොම. තමුන්ට මේ වේගයෙන් යන්න පුළුවන් වාහන ගැන කියලා. තමුන්ගේ දක්ෂතාවය පෙන්වන්න හුඟක් දෙනෙක් යනවා. අද මේ මාර්ග අනතුරු වලට එක හේතුවක් මේක. දැන් මගේ මේ කතාව දැන් පටිගත කරන දවසට කලින් සතිය අන්තේ දවස් 3ක් එක දිගට නිවාඩු දුන පොයක් නිසා මගේ පවුලේ සියලු දෙනා යාපනයේ ගියා. තලේ මන්නාරමට ගිහින් මම ගියේ නෑ. මම මේ විනෝදක මං ගියා බා අඩු පුද්ගලෙක් දැන්. උන් ගිහිල්ලා ආවා. ඇවිල්ලා මට භාර්යාව කියනවා තලේ මන්නාරමට ගියාලු. ගිහිලා ඒ අපි බලලා ඉවරනකම් යාර වෙනම කාමරයකුත් තරම් දීලා දුන්නාලු රෙස්ට් කරන්න. මේ ඩ්‍රයිවර් විතරයි ඉන්නේ, කන්ඩක්ටර් කෙනෙක් නෑ. අනේ මේ මිනිස්සු එනකොට මුළු බස් එක සුද්ධ කරනවලු ඇතුළ. කරලා ඉතින් පොඩ්ඩක් රෙස්ට් කරගෙන ඔන්න ගියාලු. දැන් ඉතින් ඊට පස්සේ යාපනයේට ගියා. යාපනයේට ගිහිල්ලා මේගොල්ලෝ රෙස්ට් කරන් ඔක්කොම කරන කෑම කාලා බලනකොට මේ මිනිස්සු බස් එක හොදනවලු.
හරි පිරිසුදුව තියාගන්න එක හොඳයි. පොඩ්ඩ වෙලාවයි නිදාගෙන තියෙන. ඊට පස්සේ පාන්දර ආයි ගියා පේදුරු තුඩු වලට ගිහිල්ලා. පේදුරු තුඩුවෙත් ඔක්කොම දේවල් කරලා ඇවිල්ලා නැවතත් බස් එක හොදලා රැ. පහුවෙන්ද තමයි ඇවිල්ලා තියෙන්නේ. මර වැස්සේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ ඇවිල්ලා මෙහෙට එන්න තිබුණේ 10ට විතර. ඇවිල්ලා ආවේ 12 මාට විතර මොරටුවට බස් එක. ඒ ඇවිල්ලා ඔක්කොම බලලා කිව්වලු මම දැන් මේ මම යන්න ඕන මෙහෙමම රත්නපුරේට. ඇයි? රත්නපුරේ මේ බස් අයිතිකාරයා ඉන්නේ. ඒගොල්ලෝ යාපනයේ යනවා ට්‍රිප් එක දැන් ගියා. දැන් බලන්න මේ මගේ භාර්යාව කියනවා මේ මිනිස්සයා හරි හැටි නින්දක්වත් නැහැ. මේ අපේ හපංකම්. අපි ඒකට එකව කරා මේ වචන දෙක මෝඩකම් සහ පුරසාරම්. ඇයි? හයියෙන් යන්න පුළුවන්. හරි පුරසාරම්ද? දෙක මෝඩකම්. වාහනයක් ගමන් කරන්නට නිසි පිළිවෙලක් ගැන සඳහන් කරනවා. ලයිසන් එකක් නැත්නම් බලපත්‍රයක් නැතුව වාහන පදින්න බෑනේ. තවත් එක දෙයක්. අපි මේ කාලයක් තිස්සේ මම කීකිට මේ නීතිය අපේ රටේ ක්‍රියාත්මක කරන්න ඕන මොකද්ද? තනි ඇහැක් නම් පේන්නේ වාහන එලවන්න දෙන්න බෑ කියලා. මම දන්න පුද්ගලයෙක් හිටියා ඉස්කෝලේ කාලෙම අපිට වැඩි පොඩ්ඩක් වයස. එයාගේ මේ ඇහි කම්මුලේ මම මේ පෙන්නන තැන පැත්තෙන් කෝටුවක් යනවා. ළමෙක් මොකද්ද කරන්න ගිහිල්ලා. බැලුවා බිනර පේන්නේ නැතුව ගියා. ඇසිස් ස්පිතාලේ ගිහලා ගියා. මෙතන මේ ඇතුලේ දෘෂ්ටි ස්නායුව නැත්නම් ඔප්ටික් නර්ව් එක ඩැමේජ් වෙලා ඒක හදන්න නම් බෑ. ඉවරයි අන්දයි. නමුත් මෙහෙම ඉදිරියෙන් බලන මොකුත් ප්‍රශ්නයක් නැහැ. මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඇස් දෙකම හොඳට තියෙනවා. මම මිනිහට කිව්වා උඹට කවදා හරි ලොකු වෙලා වාහනයක් කෙලවන්න බෑ කියලා. ඇයි? මම මෙහෙන්න මම කාරණේ වෙන්න. මම බෝල් පෙන් පෑනක් ගත්තා. එයාට බෝල් පෙන් පෑනක් ගන්න කිව්වා. මම මෙහෙම ඇල්ලුවා පෑන තුඩ උඩ අතට. දැන් මෙයාට මෙහෙම පෑන අල්ලන්න කියලා මම කිව්වා දැන් ඔය තුඩට තියන්න. අන්නේ ආ තුඩට තියන්න කියලා මෙහෙම හොයනවා. ඇයි? දුර ගණනය කරන්න බෑ තනියෙන්. ඇස් දෙක මොන ඩිස්ටන්ස් එක බලන්න. ක්‍රිකට් ක්‍රීඩකයටත් මේක වෙනවා. අනිත් හැක් නම් පාවිච්චි කරන්නේ බෝලේ නේද අල්ල ගන්න බෑ එකපාර. පරිබලක් නැගිටි. ගමන් කරද්දී දුර නිශ්චය කරන්න බෑ. ඒ කියන්නේ මේ කැමරා වලින් නොඑක් අපිට විකාර වැඩ කරන්න පුළුවන් තනිය හැන්නේ. කැමරාවකින් තනිය හැ. ඔය ඩබල් ඉමේජ් කියන මේ ත්‍රිමාන රූප ගන්න අද තියෙනව නෙවෙයි සාමාන්‍ය කැමරා එක තනිය හැටි. ඒක තමයි මේ නොඑක් උඩර වැටි ට්‍රික්ස් කරන්න පුළුවන්. තනිය හැන්නේ නිසා. ඇස් දෙක මෝන වාහනයක් කියලා. තවත් කෙනෙක් මගේ පවුලේ කෙනෙක් ඉන්නවා. එයාට අධික ලෙස දියවැඩියාව තිබිලා ඒක හැප්පෙන්නේ. දැන් කියනවා මට දැන් ලයිසන් ගන්න බෑ. ඉතුරු ටිකට ජීවිතේ. ඇයි? දැන් මේ නීතිය දාලා. මෙඩිකල් රිපෝට් එක ඕන ඇස් දෙකම පේනවා කියලා. දැන් ඇස් දෙකෙන්ම බැරි නම් ඩිස්ටන්ස් එක දුර ගණනය කරන්න බෑ. වෙනිස් මේක බැලු බැලමට සුළු කාරණයක්. පේනවා දුර ගණනය කරන්න බෑ වාහන රියදුරන්ට. ඉතින් මම අර කිව්ව පුද්ගලයා අන්තිමට මේ ටුවරිසම් සම්බන්ධව සංචාරක රියදුරෙක් වුණේ. ඒ කාලේ මේ නීතිය නැහැ. අනතුරු වලට මේ වගේ දේවල් හේතු වෙනවා. අපිට ගමන් කරන්නට කියලා තියෙන විදිහක් තියෙනවා. ඒ විදිහේ යන්නේ නැහැ. තවදසම් මගෙන් කෙනෙක් අහනවා මේ ඔයා ඔහොම කිව්වට අර කළු පාරේ පළල පාරක් කොහොමද දකුණු පැත්තට යන්නේ හැම වෙලේම? මම යන්න ඕන කඩේකට මම මේ ඒ කතාව අදාළ නැහැ. ඇයි? ඒකේ දෙපැත්තේ පේමන්ට්ස් දෙකක් තියෙනවා. පදික වේදිකා දෙකක් ලොකු පාරවල් වල. එතකොට පදික වේදිකා ඒ තමුන්ට යන්න ඕන පැත්තට යන්න පුළුවන්. අර අනිත් එකේව මේක. තමුන් යන පදික වේදිකාවේ දකුණු පැත්තෙන් යන්න. උදේට බලන්න කොච්චර කලබලද කියලා පාසල් හරි. ළමයි යනවා ඒ දෙපැත්තට එහෙට මෙහෙට යනවා. මිනිස්සු යනවා අනිත් පැත්තට බස් වලට නගින්න. උත්තර ළමයිවත් අද ඒ හැදියාවේ නෑ. පාසල් වලින් මේක කියලා දෙන්නේ අද. පාසල් වලට ඒව කියලා දෙන්න වෙලාවක් නෑ. අධික ලෙස මේ පාඩම් වලටම යනවා. ඉතින් මොන පාඩමද ඉගෙන ගන්න? අන්තිමට අපි මට්ටු වෙලා ඉවරලයි පාඩම ඉගෙන ගන්න. ඒ නිසා මතක තියාගන්න ඕන මූලික දේවල් වලට අපි යන්න ඕන ඉස්සෙල්ලා. තමුන් වාහනයක් කියලාවනවා නම් පයින් ගමන් කරනවා හරි. ඒ නිසි දේවල් දීලා තියෙනවා. හැකිනම් අපි ඉදිරියේදී බලමු තව මොනවද මේ කාරණා කියලා. ඔබ සැමට ස්තුතියි.